මම කතා කරන්න යන්නේ ටොපික් 96 ටොපික් 1 එක්සෑම් එකේ 44 වෙනි ප්‍රශ්නය. මේකේ ඔයාලට කරන්න තියෙන්නේ තවම ලිල්ගෝ නියෝනි කතන් කෝෂල් කොරසෙප්සියෝ සමාන අදහස තමයි තෝරන්න තියෙන්නේ. අපි බලමු. චෝනන් මම ඉල්න්යොන් තොංආන් ඉල්නියොන් කියන්නේ අවුරුද්දක්, තොංආන් කියන්නේ පුරාවට. අපි කාල සීමාවක් කියද්දී ඒ කාල සීමාව පුරාවට මොන හරි කරා කියනකොට අපි පාවිච්චි කරනවා තොංආන් කියන වචනය. K-pop චුමල් චුම් කියන්නේ නැටුම් ඩාන්ස්. K-pop ඩාන්ස් පෙවස්සම් නිදා ඉගෙන ගත්තා අතීත කාලයෙන් තියෙන. එහෙනම් මොකද්ද කියන්නේ? මම අවුරුද්දක් පුරාවට K-pop ඩාන්ස් ඉගෙන ගත්තා. මේල් යොන්සප් හේසෝ මේල් කියන්නේ දිනපතා. යොන්සප් හේසෝ යොන්සප් හදා කියන්නේ පුරුදු වෙනවා, ප්‍රැක්ටිස් කරනවා. හේසෝ දැම්මම පුරුදු වෙච්ච නිසා, ප්‍රැක්ටිස් කරපු නිසා. චිගමන් දැන්නම් චල් චුම් නිදා හොඳින් නටනවා. ඊළඟට කියනවා ඉබොන් තරේනන් මේ මාසේ K-pop චුම් තේහේදෝ K-pop ඩාන්ස් තරඟාවලියකට කම්පිටිෂන් එකකටත් දෝ නාකම් නිදා කියලා අපි කියන්නේ එළියට යනවා. මෙතනදී කියන්නේ මේ තරඟාවලියට සහභාගී වෙනවා කියන අදහස. මේ තරඟාවලියට යනවා, මේ තරඟාවලියට සහභාගී වෙනවා. තේහේදෝ නාකම් නිදා. අපි බලමු ආන්සර්ස් මොනවද කියලා. 1. චෝනන් K-pop චුමල් චල් චුම් නිදා. මොකද්ද කියන්නේ? K-pop ඩාන්ස් හොඳින් කරනවා. ඔව් නේද? එයා කියනවනේ. හැමදාම පුරුදු වෙච්ච නිසා දැන් නම් හොඳට කරනවා කියලා. එහෙනම් එක්සෑම් එකේදී මේව බලන්න ඕන නැහැ. නමුත් අපි බලමු මෙතනදී. චෝනන් චුම් යොන් සබල් මොතෙසම් නිදා. නැටුම් පුරුදු වීම කරන්න බැරි වුණාලු. නෑ නියා මේල් කරා කියලා කියනවනේ. එහෙනම් මේක වැරදි. චෝනන් හන්ඩල් තොංආන් චුමල් පෙවස්සම් නිදා. ඉගෙන ගත්ත නැටුම් කොච්චර කාලයක්ද? හන්ටල් මාසයක් පුරාවට. නෑනේ. එයා කිව්වේ ඉල්න්යොන් තොංආන් අවුරුද්දක් පුරාවට. එහෙනම් මේක අතරදී චෝනන් තාම් තරේ මම ලබන මාසේ චුම් තෙහේ නාකම් නිදා. නැටුම් තරඟාවලියකට යනවා. නෑ නේද? ඉබොන් තරේ මේ මාසේ යන්නේ. තාම් තර නෙමෙයි, ලබන මාසේ නෙමෙයි. එහෙනම් ආන්සර් එක අංක 1.